හායි ඔන්න අපි අද රස කෑමක් හදන්න යන්නේ. මේකට අපිට ඕන වෙනවා ෆිලින් එක හදාගන්න තඹගත්ත බිත්තර, චීස් කෑල්ලක්, ගම්මිරිස්, ලුණු, කෑලි මිරිස්, එතකොට කැරට්, ලුණු, අමු මිරිස්. එතකොට අපිට බැටර් එක හදාගන්න ඕන වෙනවා පාන් පිටියකට බිත්තරයක් කඩලා දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ලුණු ටිකක් දාලා ආයෙත් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි වතුර ටික එකතු කරලා බැටර් එක හරි පදම එනකන් පාන් පිටි කැඩ නැති වෙන්න හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ පොල් තෙල් මේස හැන්ද දෙකක් විතර දාලා නැවත හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ ගානට බැටර් එක එනකන්. ඊට පස්සේ අපි තඹගත්ත බිත්තර හොඳට පොඩි කරලා ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් දාලා ලුණු, කැරට්, අමු මිරිස් ටික දාලා චීස් කෑල්ලක් දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක ෆෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් දාලා මේ විදිහට ලස්සනට රවුමට අතුරගෙන අපේ ෆිලින් එක දාලා 4 කොන නවා ගන්නයි තියෙන්නේ. ඇත්තටම මේක තේබුණ වෙලාවට හරි ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඇත්තටම රසට තිබුණා. ඔයාලත් කැමති නම් මේක try කරලා බලන්න. මෙන්න අපේ බිත්තර රොටියේ ෆයිනල් ලුක් එක.